ජීවිතේ කවදා හරි දවසක තමන්ගෙම කියලා ලස්සන ලෝකයක් හදාගන්න ජීවිතේ ඉස්සරහට යන්න හීන දකින ඔයාලා හැමෝම අද ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ ඕඩා ෆ්ලවර්ස් YouTube channel එකට. ඇයි අපි අපේ ගෙදරක ඇන්තූරියම් පැලයක් වවන්න ඕන? ඒකෙන් අපේ ජීවිතයට ලැබෙන විශේෂ වාසි මොනවද කියලා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. හැබැයි ඊට කලින් අද මේ වීඩියෝ එක බලන අයගෙන් ජීවිතේ කවදා හරි දිනන්න ඕන කියලා හිතන අරමුණක් තියන අය විතරක් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා වීඩියෝ එකට like එකකුයි comment එකකුයි දාන්න. බලමු අද අපේ channel එක බලන කී දෙනෙක් ඉන්නවද කියලා ඒ වගේ ජීවිතේ දිනන්න හීන දකින්න අය. හරි. ගෙදරක ඇන්තූරියම් වවනවා කියන්නේ නිකම්ම මල් පැලයක් වවන එකට නෙමෙයි. ඒකෙන් ඔයාගේ මානසික නිදහස වගේම ආර්ථිකයත් වෙනස් කරගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මේ ඇන්තූරියම් මල් වල තියෙන අමුතුම ආකර්ෂණීය ශක්තිය. ඇන්තූරියම් කියන්නේ මාස ගාණක් එක දිගට මල් පරවෙන්නේ නැතුව තියාගන්න පුළුවන් මල් වර්ගයක්. ඒ කියන්නේ ඔයාගේ ගෙදර හැමදාම හැම වෙලාවකම එකම වගේ නැවුම් බවක් සහ සජීවී බවක් රඳවා ගන්න මේ ඇන්තූරියම් මල් වලට පුළුවන්. NASA ආයතනයේ පර්යේෂණ වලින් පවා ඔප්පු කරලා තියෙනවා ඇන්තූරියම් ශාකයට පුළුවන් කියලා අපේ ගෙවල් ඇතුලේ තියෙන විෂ වායු වර්ග උරා ගන්න. ගෙවල් ඇතුලේ තියෙන ඇමෝනියා, සයිලීන් වගේ රසායනික ද්‍රව්‍ය ඉවත් කරලා අපිට පිරිසිදු ඔක්සිජන් දෙන්න මේ ඇන්තූරියම් පැලවලට පුළුවන්. ඉතින් දවස් 30ම මහන්සි වෙලා ගෙදර එන ඔයාට පිරිසිදු වාතය වගේම මනසට පුදුමාකාර සැහැල්ලුවක් මේ ඇන්තූරියම් වලින් ලබා ගන්න පුළුවන්. අන්න ඒ මානසික නිදහස තමයි ඔයාගේ ඊළඟ දවසේ සාර්ථකත්වයට පාර කියන්නේ. මතක තියාගන්න ජීවිතේ ප්‍රශ්න බාධක අපි හැමෝටම එනවා. ඒ නිසා ජීවිතේ වැටෙන තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි වැටුණු හැම වෙලාවකම මතක් කරගන්න ඔයා වැටුනේ හිටියටත් වඩා ශක්තිමත්ව නැගිටින්න කියලා. අනුන් කියන කතා නිසා අනුන්ගේ විවේචන නිසා ඔයාගේ ගමන කවදාවත් නතර කරන්න එපා. ඔයාට පුළුවන්. ඔයාගේ හදවත ඇතුලේ තියෙන ඒ ලොකු හීනට යන්න ඔයාට අනිවාර්යයෙන්ම ශක්තිය තියෙනවා. ඒක විශ්වාස කරන්න. හරි, අපි යමු ඊළඟ වාසියට. දෙවෙනි වාසිය තමයි කාර්යබහුල ඔයාට ලේසියෙන්ම වවන්න පුළුවන් මල් වර්ගයක් තමයි ඇන්තූරියම් කියන්නේ. ඇන්තූරියම් වලට ලොකු නඩත්තුවක් කරන්න ඕන වෙන්නේ නැහැ. දිනපතා පැය ගණන් මහන්සි වෙන්න ඕන නැහැ. සතියකට දවස් කීපයක් වතුර දැම්මහම ඇති. හැමදාම වතුර දාන්න බැරි වුණා කියලා පැල ඉක්මනට මැරිලා යන්නේ නැහැ. ඒ නිසා ජොබ් එකක් කරන, බිස්නස් එකක් කරන, එහෙමත් නැත්නම් ගෙදර දොරේ වැඩ අධික ඔයාට කිසිම කරදරයක් නැතුව මේ ඇන්තූරියම් වගා කරන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි මේ ඇන්තූරියම් මල් මාස 2ක් 3ක් වගේ කාලයක් යනකම් එක දිගට ගහේ තියෙන එක. ඉක්මනට මල් පාර වෙන්නේ නැහැ. නිතරම මල් හැලෙන්නෙත් නැහැ. ඊළඟ සහ වටිනාම වාසිය තමයි මේක ඔයාගේ සාක්කුව පුරවන නියම සොයන් රැකියාවක් කරගන්න පුළුවන් එක. ලංකාවේ වගේම ලෝකෙ පුරාම ඇන්තූරියම් මල් සහ පැලවලට තියෙන පුදුමාකාර ඉල්ලුමක්. පොඩියට පටන් ගනම් පැල බෝ කරලා ඔයාටත් පුළුවන් ගෙදර ඉඳන්ම මාසෙකට ලොකු අමතර ආදායමක් උපය ගන්න. ගොඩක් අය ඔයාට කියයි ඔයාට ඕක කරන්න බෑ, ඕකින් දිනු වෙන්න බෑ කියලා. ඔයා ඒ කතා අහලා අධෛර්යමත් වෙන්න යන්න එපා. ලෝකෙ දිනපු හැම මිනිස්සෙක්ම පටන් ගත්තේ බිඳුවේ ඉඳන්. කිසිම දෙයක් එකරෙන් ලැබෙන්නේ නැහැ කියලා ඔයා මතක තියාගන්න. ඔයා අද විඳින දුක, ඔයා අද කරන කැපකිරීම තමයි හෙට දවසේ ඔයාගේ ජයග්‍රහණයේ රහස වෙන්නේ. කවුරු නැතත් ඔයා ඔයාගේ හැකියාව විශ්වාස කරගෙන නැගිටින්න උත්සාහ කරන්න. දවසක ඔයා හැමෝම ඉස්සරහා බබලන චරිතයක් වෙලා ඉඳීවි. අපි බලමු ඊළඟ වාසිය මොකක්ද කියලා. ඊළඟ වාසිය තමයි වාස්තු විද්‍යාව සහ ෆෙන්ෂී කලාවට අනුව ඇන්තූරියම් කියන්නේ වාසනාවක් ඇන්දන ශාකයක්. නිවසට ධන ආකර්ෂණය සහ ධනාත්මක ශක්තිය ගේන්න මේ මල් වලට පුළුවන් කියලා ඕන් විශ්වාස කරනවා. ගෙදර තියෙන අසමගිය නැති කරලා සාමය හා සතුට උදා කරන්න මේ ඇන්තූරියම් පැල උදව් වෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. ඊළඟ වාසිය තමයි ඇන්තූරියම් වල තියෙන අතිවිශාල වර්ණ සහ ප්‍රභේද ප්‍රමාණය. එකම පාටකින් විතරක් නෙමෙයි. රතු, සුදු, රෝස, දම්, කළු විතරක් නෙමෙයි. ඔයාගේ ගෙදර ඕනම තැනකට ගැලපෙන විදිහට වෙනස්ම පාටින්, වෙනස්ම හැඩවලින් අමුතුම වර්ග ගොඩක් ඇන්තූරියම් වල තියෙනවා. ගෙදර සාලය, නිදන කාමරය, එහෙමත් නැත්නම් ඔෆිස් ටේබල් එක උඩ උනත් තියන්න පුළුවන් ලස්සන මල් වර්ගයක් තමයි ඇන්තූරියම් කියන්නේ. ඉතින් අදම ඔයාගේ ගෙදරත් ඇන්තූරියම් පැලයක් වවන්න පටන් අරන් ජීවිතේ ලස්සන කරගන්න. අද මට ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔයා දැනටමත් ඇන්තූරියම් වගා කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් අද ඉඳන් වවන්න ආස හිතුණු කෙනෙක්ද? ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න ඕඩා ෆ්ලවර්ස් channel එකත් එක්ක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න.
හැමෝටම ජයග්‍රාහී සාර්ථක සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.